දෙසැම්බර් මාසේ IELTS එක්සෑම් එක කරන්න ඉන්න ස්ටුඩන්ට්ස් විදිහට ඔයාලා දන්නවද මේ වෙනකොට IELTS ඇකඩමික් රීඩින් පේපර් එකේ කලාතුරකින් කියන එහෙම නැත්නම් ඉඳහිට එන ක්වෙස්චන් එකක් එනවා කියලා. ඉතින් එක්සෑම් එකේදී ඔයාලට මේ ක්වෙස්චන් එක තියෙන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක අවසන්කම් බලන්න. මොකක්ද මේ ක්වෙස්චන් එක? අදාළ පැසේජ් එකේදී කොහොමද මේ ක්වෙස්චන් එක ආවේ? එහෙම ක්වෙස්චන් එකක් આવොත් කොහොමද ඔයා ආන්සර් කරන්න ඕනේ කියන එක ඔයාට දැනගන්න පුළුවන්. ස්ටුඩන්ට්ස් මේ ක්වෙස්චන් එක තමයි ඩයග්‍රෑම් ලේබල්. එහෙම නැත්නම් කට්ටිය මේකට කියනවා පික්චර් ලේබලින් කියලාත් කියනවා. ඔය දෙකම එකයි. මේ ක්වෙස්චන් එක නිතරම එන ක්වෙස්චන් එකක් නෙවෙයි. හැබැයි ඔන්න අපේ ස්ටුඩන්ට්ස්ටත් මේ ක්වෙස්චන් එක මේ මෑත කාලේ කියන්නේ නොවැම්බර් මාසේ අන්තිම සතියේ ආවා. දෙසැම්බර් මාසෙත් මේ ක්වෙස්චන් එක එන්න ඉඩ තියෙනවා. දැන් ඔයාලට මේ ස්ක්‍රීන් එකේ පේන්නේ ඒ ක්වෙස්චන් එක ඊටාම සමාන අපි නිර්මාණය කරපු ක්වෙස්චන් එකක්. මේ වගේ ක්වෙස්චන් එකක් තමයි ඔයාලට පේනවා. මේකෙදි තියෙන්නේ පැසේජ් එකක් තියෙනවා. පැසේජ් එක රීඩ් කරලා ඉවර වෙලා මේ ඩයග්‍රෑම් එක ඒ තියෙන හිස්තැන් ෆිල් කරන්න තමයි තියෙන්නේ. මේ ඩයග්‍රෑම් එකක එක කොටස් තමයි දීලා තියෙන්නේ. ඒ කොටස් ෆිල් කරන්න තමයි තියෙන්නේ. එහෙනම් අපි දැන් කතා කරමු මේ ක්වෙස්චන් එක කරන්නේ කොහොමද කියන එක. ස්ටුඩන්ට්ස් මෙහෙමයි. මේ ක්වෙස්චන් එක ආවේ එක්තරා පැසේජ් එක තුන්වෙනි ක්වෙස්චන් එක විදිහට. මේ පැසේජ් එකට අදාළව මේ පැසේජ් එකේ තිබුණ ඇත්තටම මේ අපි කියනවා වීවිං කියලා කියන්නේ සාමාන්‍ය රෙදි වීවීම සම්බන්ධයෙන් ඒ කොහොමද මේ මැෂිනරීස් පරිණාමය වුනේ කියන කතාව ගැන තමයි තිබිලා තිබුණේ. එතකොට පළවෙනි ක්වෙස්චන් එක විදිහට මේ පැසේජ් එකට අදාළව ඇවිල්ලා තිබුණා ෂෝට් ආන්සර්ස් එක. මේ ෂෝට් ආන්සර්ස් කියන එකත් වැඩි එන්නේ නැහැ. ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. මේ ෂෝට් ආන්සර්ස් කොහොම ඉතාම සරල උත්තර. ඒ කියන්නේ සාමාන්‍ය no more than 3 words වගේ උත්තර දාන්න තමයි what, where, why, පුද්ගලයන්ග නම් ඒ වගේ දේවල් තමයි ඇවිල්ලා තිබුණේ. ඊළඟ ක්වෙස්චන් එක ඇවිල්ලා තියෙන්නේ true false not given question එකක්. තුන්වෙනි ක්වෙස්චන් එක විතර විදිහට තමයි මේ ඩයග්‍රෑම් එක ලේබල් කරන්න ඇවිල්ලා තිබුණා. විශේෂයෙන්ම කියන්න මේ ක්වෙස්චන් තුනම අයිති වෙන්නේ A type questions. එහෙම නැත්නම් අපි කියනවා උත්තර ටික පිළිවෙලට පල්ලෙහාට එන විදිහට තමයි මේ ක්වෙස්චන් දෙන්නේ. ගොඩක් අමාරු ක්වෙස්චන් එකක් නෙවෙයි. වෙනසකට තියෙන ළමයිට මේ ක්වෙස්චන් එක හුරු නැහැ. ඒ නිසා මේ පින්තූරේ දැක්ක ගමන් මොකද වෙන්නේ? කට්ටිය බය වෙනවා. එහෙනම් දැන් අපි බලමු මේ විදිහේ ඩයග්‍රෑම් එකක් ලේබල් කරන්න ආවොත් කොහොමද ඔයා ඒ ක්වෙස්චන් එක හරියටම කරන්න කියන එක. ඒත් එක්කම පොඩි මතක් කිරීමක් තියෙනවා. IELTS රීඩින් වලට අදාළව ඇකඩමික් ජර්නල් වල රීඩින් වලට අදාළව අලුත්ම අප්ඩේට්ස් එක අලුතෙන්ම ආපු ක්වෙස්චන් එකලා ඔයාට හරියටම රීඩින් පාර්ට් එක කරගන්න ඕන නම් රීඩින් කියන එක ඔයාලට ගොඩක් අමාරුලා තියෙනවා නම් ඔයාට පුළුවන් අපේ දෙසැම්බර් මාසේ 7 වෙනිදා පටන් ගන්න IELTS ඇකඩමික් සහ ජර්නලයට වෙන වෙනම සිද්ධ කරන අපේ රීඩින් සෙමිනාර් සීරීස් එකත් එක්ක ජොයින් වෙන්න. මේ දීලා තියෙන නම්බර් එකට කතා කරලා ඔයාට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට ස්ටුඩන්ට්ස් බලන්න මේ වගේ ක්වෙස්චන් එකක් આવොත් පළවෙනිම කාරණා තමයි ඔයා මේකට බය වෙන්න එපා. මේක මේ අලුතෙන් එන ක්වෙස්චන් නෙවෙයි වැඩි ජනප්‍රිය නැති ක්වෙස්චන් එකක් රීඩින් වල තියෙන. මෙතනදී ඔයා කරන්න ඕනේ පළවෙනිදම අනිවාර්යයෙන්ම ඔයා ඉන්ස්ට්‍රක්ෂන් එක හරියට රීඩ් කරලා බලන්න ඕනේ. ඒකෙදි බලන්න one word only the no more than 2 words no more than 3 words තියෙන කියලා මේ එක්සෑම් එකේ ආපු ක්වෙස්චන් එකේ තිබුණේ මේ වගේ මේ ක්වෙස්චන් එකේ තිබුණේ no more than 2 words කියලා. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා හොඳට මේ ඩයග්‍රෑම් එක ඔබ්සර්ව් කරන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. විශේෂයෙන් මේ තියෙන පාර්ට්ස් එම දීලා තිබුණොත් ඒවා හරියට ඔබ්සර්ව් කරන්න. ඒ අතරතුර සමහරලාට ඔයාගේ පේපර් එකේ දැන් අපි කියමු මේ දීලා තියෙන මැෂින් එකනේ ඇත්තටම නම් කරන්න තියෙන්නේ. මේ නම් කරන මැෂින් එකේ සමහර පාර්ට්ස් අපි මේ දීලා තියෙන වගේම එයාලා ලේබල් කරලා තියෙනවා. ඒක අපිට අලුතින් දාන්න දෙයක් නෑ. අන්න ඒ දේවල් ගැනීම දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඊළඟ වැදගත්ම දේ තමයි මේ සීක්වෙන්ෂල් ෆ්ලෝ එක ගැන ඔයා අවබෝධයක් තියාගන්න. ඒ කියන්නේ මේ ඩයග්‍රෑම් එක ගත්තොත් එහෙම නැත්නම් මේ පික්චර් එක ගත්තොත් කොහොමද මේක ෆ්ලෝ වෙන්නේ? ඒ කියන්නේ මුලින් ඉඳලා ළඟ වෙනකම් කොහොමද තියෙන්නේ? අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යයෙන්. එතනදී ස්ටාර්ටින් පොයින්ට් එක මොකද්ද? එන්ඩ් පොයින්ට් එක මොකද්ද? මේ වගේ කාරණා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. යම් තාක් දුරකට සම්පූර්ණයෙන් මේ ගැන දැනගත්තේ නැති වුණාට යම් තාක් දුරකට මේක ෆන්ක්ෂන් වෙන්නේ කොහොමද කියන එක ගැන ඔයාට අවබෝධයක් තියෙනවා නම් වඩා හොඳයි. ඊළඟ වැදගත්ම දේ තමයි අර අපි කියන එක්සිස්ටන්ට් ලෙවල්. ඒ කියන්නේ දැනටමත් ලේබල් කරලා කොට තියෙන කොටස් එහෙම තියෙනවනේ. අන්න ඒ දේවල් ඉතාමත් වැදගත්. මොකද ඒව අපිට key points විදිහට use කරන්න පුළුවන්. මෙතනදී අර initially then after that ඒ වගේ තියෙන sequence words එකල චුට්ටක් බලන්න. එතකොට අපිට මොකද මෙතනදී diagram එකක් explain කරලා නැත්නම් ඒ picture එකක් explain කරනකොට මුලින් ඉඳලා අගට පිළිවෙලට යන නිසා ඔයාගේ දීලා තියෙන passage එකේ මේ කියන වචන ගැන හරි අවබෝධයක් වට ගන්න පුළුවන්. පළවෙනි ආන්සර් එක හොයාගන්න එක තමයි ඇත්තටම තියෙන challenge එක. මොකද ඊට පස්සේ පිළිවෙලට පල්ලෙහාට එන උත්තර ටික එනවා try කරන්න පළවෙනි ආන්සර් එක මේ ක්‍රමවේදයට අනුව ගන්න. අර අපි කියන්නේ ස්කිමින් ඇන්ඩ් ස්කෑනින් කියන එක ලොකුවට මෙතන භාවිතා කරන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. මොකද දැන් ඩයග්‍රෑම් එකේ වචන දෙක තුනක් කියලා නම් කරලා තිබුණොත් අන්නේ නම් කරලා තියෙනවා කී පොයින්ට් විදිහට අරගෙන අපිට ස්කෑන් කරලා
ඒ දේ කරන්න පුළුවන්. නමුත් වඩා වැදගත් වෙන්නේ මෙතනදී හරියට පැසේජ් එක රීඩ් කරලා පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ මේකේ තියෙන process එක. අන්න ඒක චුට්ටක් challengeable activity එකක්. එතකොට ස්ටුඩන්ට්ස් මෙතනදී උත්තර ගන්න ක්‍රම දෙකක් එනවා. ඔයාලට මතක ඇති රීඩින් වල තියෙනව නේද? අපි කියන එකට summary completion කියලා. summary completion එකේ කොටස් දෙකක් තියෙන. ඒ කියන්නේ question types දෙකක් තියෙනවනේ. එකක් තමයි with answers, අනිත් එක without answers. ඒ වගේම තමයි මේ වගේ diagram එකක් આવොත් සමහර වෙලාවට ඔයාලට කෙලින්ම passage එකෙන් diagram එක passage එකෙන් අරගෙන උත්තරේ දාන්න වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි සමහරලාට ඒ අදාළ diagram එකේ පල්ලෙහා ඒ දීලා තියෙන box එක උත්තර ටික දීලා තියෙන බලන් එතනින් උත්තරේ දාන්න වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට ඔයා බලන්න ඕනේ ඉස්සරෝම හරියටම පැසේජ් එක රීඩ් කරන ගමන් නිවැරදි උත්තරේ මොකක්ද කියලා බලලා දැන් මේ පැසේජ් එකේ තියෙන උත්තරේ මෙතන දාන්න බෑනේ. අන්න ඒ වගේ වෙලාවට ඔයා try කරලා බලන්න ඒ අපි පැසේජ් එකෙන් ගත්ත උත්තරයට සමාන උත්තරයක් මොකක්ද අර box එක ඇතුලේ තියෙන්නේ කියලා. අන්න ඒ උත්තරේ තමයි දාන්න ඕනේ. එතකොට ගොඩක් වෙලාවට හැබැයි exam එකේදී අපි දැකලා තියෙන්නේ කලාතුරකින් එන්නේ හැබැයි අපි දැකලා තියෙන්නේ කෙලින්ම පැසේජ් එකෙන් අරගෙන ස්ටැම්ප් පුරවන්න තියෙන එක තමයි. ඉතින් ඔයාලා මේ වගේ question දෙකක් විතර අනිවාර්යයෙන් මේ ක්‍රම දෙකේම questions practice කරලා බලන්න. ඉතින් මේ තරම් දුරට මේ වීඩියෝ එක බැලුවා කියන්නේ අනිවාර්යෙන් reading part එකෙන් ඉහළ band score එකකට ඔයාලට අත්‍යවශ්‍ය ඇති. ඉතින් අපි නැවතත් මතක් කරනවා මේ සඳහන් කරලා තියෙන විදිහට IELTS reading වලට ඉහළ band score එකක් ගන්න ඕන නම් දෙසැම්බර් මාසේ 7 වෙනිදා අපේ පවත්වන special academic and general students ට වෙනම සිද්ධ කරන seminar series දෙකෙන් එකට වට join වෙන්න පුළුවන්. මේ දීලා තියෙන නම්බර් එකට WhatsApp message එකක් දාලා අපිත් එක්ක register වෙන්න. ඉතින් IELTS examination එකේ අලුත් questions වලට දැනගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම අපේ courses එක join වෙන්න. ඒ විතරක් නෙවෙයි IELTS with Malita Success Code කියන අපේ Telegram free group එකත් එක්ක ඔයාලට join වෙන්න පුළුවන්. පහළ description එකේ අපි link එක දාලා තියෙන link එකෙන් join වෙන්න. අපිව තාම subscribe නැත්නම් subscribe කරන්න, bell icon click කරන්න අමතක කරන්න එපා. අනිවාර්යයෙන්ම ඉතාම ඉක්මනින් තවදුරටත් අලුත්ම තොරතුරුත් එක්ක වීඩියෝ එකකින් හමු වෙමු.